2026 A level සඳහා සූදානම් වන ඔබට අපි ආරම්භ කරන ප්‍රෝග්‍රෑම් එකේ මූලිකම අධ්‍යයන තමයි අපි මේ වීඩියෝ එකෙන් කතා කරන්නේ. මුලින්ම ඔබ තාම කෙටි කාලයකින් A level කිරීමට තිබෙන නිසා හොඳ ටාගට් එකක් හදාගන්න ඕන. ඉතින් මේ ටාගට් එක ඔබට ගන්න පුළුවන් උපරිම ටාගට් එක කරගන්න. ඔබට ගන්න පුළුවන් උපරිම ටාගට් එක කියන්නේ අපි ටාගට් කරන්න ඕනේ ඒ තුනකට. එතකොට ඒ තුනකට ටාගට් කරනකොට මෙතනට යන්න නම් ඔබ භාවිතා කර යුතු ක්‍රමවේද ගණනාවක් තියෙනවා. ඒකෙන් ප්‍රධානම වෙන්නේ ඔබගේ ටාගට් එක ස්මාර්ට් කරලා හදා ගැනීම. ඔබට කොච්චර විශ්වාසයක් තිබුණත් කොච්චර ඔබ වැඩ කරත් ඒක මත ඔබට ටාගට් එක ඇචීව් කරන්න පුළුවන් වෙයිද නැද්ද කියන එක තීරණය වෙන්නේ නැහැ. ඒක තීරණය කරන සාධකය තමයි ඔබේ ටාගට් එක කොච්චර ස්මාර්ට්ද කියන එක. ස්මාර්ට් කියන්නේ ස්පෙસિෆික්. S කියන්නේ ස්පෙસિෆික් වලින්. නිශ්චිත වෙන්න ඕන. M measurable වෙන්න ඕන. මැනී හැකි වෙන්න ඕන. A artistic. කලාත්මක වෙන්න ඕන. R realistic. යථාර්ථවාදී වෙන්න. T time bound එකක් තියෙනවා. ඔන්න ඔය විදියට ඔබගේ ටාගට් එක හදාගන්න. උදාහරණයක් විදියට ඔබ මැත්ස් කරනවා නම් ඒ තුනක් ගන්න බලාපොරොත්තු වෙනවා නම් ඔබගේ ටාගට් එක මෙන්න මෙහෙම වෙන්න ඕන. මම 2026 A level විභාගයේදී ගණිත අංශයේ විෂය තුනටම A ගන්නවා. ඒක ඔබට ගන්න කිව්වා අපි CR පතක් පිටු 40ක විතර. අන්න ඒකේ පළවෙනි පිටුවෙම ලියන්න. ඔයගේ ටාගට් එක. ඒ ටාගට් එක හැමතිස්සෙම පේන තැනක තියන්න. කාමරයක් තියෙනවා නම් ඒ කාමරේ ගහලා තියන්න. පොත්වල ලියන්න. හැමතිස්සෙම මේක මතක් කරගන්න. හැමදාම නිින්දට යනකොට මතක් කරගන්න. නිින්දෙන් අවදි වුණාම මතක් කරගන්න. අනිවාර්යෙන්ම මම මේ ටාගට් එකට යනවා කියලා. මේ වගේ ඔබ ටාගට් එකත් එක්ක ජීවත් වුණොත් තමයි ඔබට මේ ටාගට් එක ඇචීව් කරගන්න පුළුවන් වෙන්නේ. ඉතින් ඔබ ටාගට් එක ජීවත් වුණොත් ඔබට නිසකවම මේ ටාගට් එක ඇචීව් කරගන්න පුළුවන්. හැකියාව ලැබෙනවා. අපි ඊට පස්සේ කතා කරනවා ඊළඟ අවස්ථාවේදී මේ ටාගට් එක ඇචීව් කරගන්න ඔබ කළ යුතු දේවල් ටික. කොහොමද මේ ටාගට් එක ලේසියෙන් ඇචීව් කරගන්නේ? ඔබ පුළුවන් තරම් මහන්සි වෙලා කැපකිරීමෙන් ඇචීව් කරනවද? ස්මාර්ට් වර්ක් කරලා ලේසියෙන් ඇචීව් කරනවද? ඒකට පාවිච්චි කරන බලන්න ක්‍රම මොනවාද? පාඩම් කරන්න පුළුවන් ක්‍රම මොනවාද? එකපාරක් පාඩම් කරාම අවුරුදු ගාණක් මැද තියෙන පාඩම් කරන්නේ කොහොමද? ඔයගේ ගොඩක් දේවල් අපි ජීවිතේට එකතු කරගන්න ඕන. එහෙම නැතුව සාම්ප්‍රදායික විදිහට සාමාන්‍ය කෙනෙක් වගේ සාමාන්‍ය විදිහට පාඩම් කරලා කරොත් ඔබට මේ ටාගට් එකට යන්න පුළුවන් අවස්ථාව තියෙන ඉතාම සීමිත ප්‍රමාණයක්. ඒ විතරක් නෙවෙයි. ඒ ටාගට් එක මෙච්චර කෙටි කාලයකදී ඇචීව් කරගන්නවා කියන එක ලේසි වෙන්නේ නැහැ. ඉතින් අපි මේ ටාගට් එකට යන්න ඕනේ. අපි දන්නේ සුවිශේෂී ක්‍රමات එකතු කරගෙන. එතකොට තමයි අපිට නිසකවම මේ ටාගට් එකට යන්න පුළුවන් වෙන්නේ. ඉතින් අපි ඊළඟ ලෙසන් එකේදී බලාපොරොත්තු වෙන්නේ මේ ටාගට් එක ඇචීව් කරගන්න පුළුවන් ලේසි ක්‍රම මොනවාද කියන ඒවා ඉගෙන ගන්න.